හෙලෝ ගයිස් ඔන්න අද මම පෙන්නන්න යන්නේ ඔයාලට කොහොමද රසට සැරට මීට් බෝල්ස් කරි එකක් හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් ඔයාලා දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අපිට මීට් බෝල් එක සීසන් කරගන්න බැදපු තුණු පහ ටිකක්, මිරිස් කුඩු, ලුණු කුඩු, ගම්බිරිස් කුඩු ටිකක් අවශ්‍ය වෙනවා. අපේ මීට් බෝල්ස් තියෙන ප්‍රමාණය අනුව තමයි අපි ඒ ටික යොදා ගන්න අවශ්‍ය වෙන්නේ. ඒ වගේම ටෙම්පරාදුර කඩපිංචා, බීලුණු, මාළු මිරිස්, නැත්නම් අමු මිරිස් කොච්චර එකක් මම දැම්මා, කරද මුගු කරාබ නැටි සුදු ලුණු සහ විශේෂම ඉන්ග්‍රීඩියන්ට් එක සියඹල. ඇඹුල් ගතිය ගන්න අපි සියඹල වලින්. අපි පෑන් එකක් ලිපේ තියලා මිරිස් කුඩු ටිකක් දාලා අපි මුලින්ම ඒක හොඳට කබලේ බැද ගන්න. මම කඩේ තියෙන මිරිස් කුඩු කිසිම දෙයක් යූස් කරන්නේ නැහැ. මම ගෙදර හදන ඒවාම තමයි යූස් කරන්නේ. ඒක නිසා මම මුලින්ම කරන්නේ මිරිස් කුඩු ටිකක් කබලේ තියලා බදිනවා. එහෙන් බැද්දම ලොකු රසයක් එකතු වෙනවා. ඒ මිරිස් කුඩු ටික අපි අර අමුතුන බැදපු තුන පහ ලුණු, ගම්බිරිස්, සියඹලා ඒව එකතු කරගත්තු මිශ්‍රණයට අපි ඒ කබලේ බැදගත් කුඩු ටිකත් අපි එකතු කරගන්නවා. එකතු කරගෙන මේ වෙලාවේදී අපි ඒක හොඳින් කලවම් කරගන්න ඕනේ. මීට් බෝල්ස් එක නිකන් එන්නේ අරගෙන තෙල් ටිකක් පෑන් එකකට දාලා හොඳට ෆ්‍රයි කරලා තමයි ගත්තේ. මීට් බෝල්ස් ටික එතකොට තවත් මේ ව්‍යංජනයේ රස වෙනවා. මේ වෙලාවේදී පෑන් එකක් ලිපේ තියලා අපි ඒකට ලුණු දානවා. මුලින්ම ලුණු දාගන්න. ඊට පස්සේ සුදු ලුණු ටික දාගන්න ඕනේ. ඊට පස්සේ සුදු ලුණු ටික දාලා චුට්ටක් අපි තෙලෙන් බැදෙන්න දෙන්න ඕනේ. ඊපස්සේ මාළු මිරිස් කොච්චි ටිකක් දැම්මා. ඔයගලන් ගාව මාළු මිරිස් කොච්චි නැත්තම් කිසිම ප්‍රශ්නයක් නැහැ. අමු මිරිස් යොදා ගන්න පුළුවන්. එහෙම යොදා ගන්න කැමති නැත්තම් නොදා ඉන්නත් පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඒවා දැම්මොත් රසය තවත් වැඩි වෙනවා. මේ ව්‍යංජනය ටෙම්පරාදුවෙන් තමයි ගොඩක් රස වෙන්නේ. මීට් බෝල්ස් කරි එකට දාන ටෙම්පරාදුව අනුව තමයි මීට් බෝල්ස් කරි එකේ තියෙන රසය ගොඩක් වැඩි වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ගන්න මීට් බෝල්ස් ප්‍රමාණයට අනුව කිව්ව බැදපු මිරිස්, බැදපු තුන පහ, ලුණු, ගම්බිරිස්, සියඹලා ඔයාලගේ මීට් බෝල්ස් වල ප්‍රමාණයට ඔයගලගේ හිතේ මිම්මට ඔයගලන්ට දාගන්න පුළුවන්. දැන් මේක මේ වෙලාවේදී හොඳට තෙලෙන් මැලවෙන ගමන් තියෙන්නේ ටෙම්පරාදුව. විශේෂයෙන් මතක් කරන්න ඕනි මම මේකට ගත්තේ ගෝල්ඩි මීට් බෝල්ස් එක. ඉතින් ඒකෙත් විශේෂ රසයක් තියෙනවා. ඉතින් ඔයාලට කැමති මීට් බෝල්ස් එකකින් මේක try කරන්න පුළුවන්. මේ වෙලාවේදී හොඳට අපේ තෙලේ මැලුණාට පස්සේ ලුණු, සුදු ලුණු ටික, මීට් බෝල්ස් ටික දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. හොඳටම කලවම් කරගන්න අවශ්‍ය වෙනවා. එතකොට තමයි මේ ලුණු, සුදු ලුණු වල රසයත් එක්ක තමයි අපේ මීට් බෝල්ස් වලට ගෑවුනාට පස්සේ ඒකේ තියෙන රසය වෙනමම රසක්. හොඳින් ඒකත් එක්ක තෙලෙන් මැලවෙන්න දෙන්න. ඔන්න දැන් මේ වෙනකොට හොඳින් තෙලෙන් මැලවිලා තියෙනවා මීට් බෝල්ස් ටික. දැන් අපි ලෑස්ති කර ගන්න ඕන පොල් කිරි අඩු කෝප් එකමාරක් දෙකක් අතර. ඒ කියන්නේ මෙහෙමයි ඔයාලගේ වැඩියෙන් කිරි දාගන්න අවශ්‍ය නම් වැඩියෙන් පොල් කිරි ප්‍රමාණයක් ගත්තට කමක් නැහැ. තමන්ගේ පවුලේ ගෙදරට සුදුසු වෙන විදියට ඒක හදාගන්න පුළුවන්. මේ වෙලාවේදී අපි පොල් කිරි ටික එකතු කරගන්නවා මීට් බෝල්ස් කරි එකට. අපි කඩේකට කිරි ටික දැම්මට පස්සේ හොඳට හැඳින්වා ගන්න ඕනේ. මොකද නැත්තම් පොල් කිරි ටික කැටි ගැහුණාට පස්සේ ඒ කරි එකේ රසය ටිකක් අඩු වෙනවා. ඒක නිසා මේ වෙලාවේ නොනවත්වා ටික වෙලාවක් යනකම් හැඳි ගන්න. මේ වෙලාවේදී අපි ලුණු මදි නම් ලුණු ටිකක් ඇඩ් කරගන්න පුළුවන් මේ වෙලාවේදී.
දැන් මේකට සීනි ටිකක් ඇඩ් කරගන්න ඕන. මම හැම වීඩියෝ එකකම කියනවා වගේම සීනි ඇඩ් කිරීම මගින් සමහර අයගේ තියෙනවා මතයක් පැණි රහ වෙනවා කියලා. නැහැ. සීනි ඇඩ් කිරීම තුලින් පැණි රහක් එන්නේ නැහැ. තමන්ගේ ව්‍යංජනයට කරියකට රසක් පමණයි එන්නේ. ඒකෙන් අමුතු රසක් එනවා. ඒක නිසා ඉතින් තමන්ගේ කැමැත්ත අනුව අපිට ඒක දාගන්න පුළුවන්. කැමති නැත්නම් නොදා ඉන්නත් පුළුවන්. හැබැයි ඒක දැම්මම ව්‍යංජනය තවත් රස වෙනවා. සීනි තේ හැඳි කාලක් වගේ එකතු කරාම හොඳටම ඇති. දැන් අපේ කරි එක ටික ටික ඉදෙන ගමන් තියෙන්නේ. පොල් කිරි ටික නටන ගමන් තියෙන්නේ. ඔය විදිහට චුට්ටක් තව ටිකක් කිරි ටික හිඳෙන්න දෙන්න. මේ තියෙන්නේ අපේ මීට් බෝල්ස් කරි එක. ඉතින් මෙහෙම තමයි එන්නේ. මේ විදිහට උකුවට හදාගත්තම හරිම රසයි. පාන් බත් ඕන දෙයක් මේකත් එක්ක කන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේකට කොච්චි ටිකක් මාළු මිරිස් ටිකක් එහෙම දාලා හදාගත්තම තවත් විශේෂ රසක් වෙනවා. ඉතින් ඔයාලා try කරලා බලන්න. try කරලා මට පහලින් comment එකකුත් දාන්න මේක රසයිද නැද්ද කියලා. මේක ඔයාලා හදලා කන්න ඕන රෙසිපි එකක්. ඒ තරම් පුදුම සුවඳක් එන්නේ මේක ලිපෙන් බෑව ගමන්. එහෙනම් ඔයාලා මේක හදලා කාලා මට කමෙන්ට් එකක් පහලින් තියලා යන්නකෝ. ඔයාලගේ රහස් රෙසිපීස් තියෙනවා නම් අපිත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ආයෙත් මේ වගේම ලස්සන රස රෙසිපි එකක් ඔයාලා ගාවට මම ගේන්නම්. එහෙනම් කට්ටිය හැමෝම පරිස්සමින් ඉන්න. බයි බයි.